24 O level ගාන. එතකොට ගානේ මෙහෙම එකක් කියනවා. හරි. බලන්න මෙහෙම එකක් කියන්නේ ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම මුදලෙන් 6% ප්‍රමාණයක් ආදායම් බදු ලෙස ගෙවයි කියලා කියනවා. මෙයාගේ වැටුප රුපියල් ලක්ෂයට වඩා වැඩි වුණොත් මම පැත්තක හදන්නම්. වැඩි නම් ඒ වැඩි වෙච්ච ගානට 6%ක ගානක් බද්දක් ගෙවන්න ඕනි කියලා කියනවා. හරි ඒක අවුලක් නෑ පැත්තකින් තියාගමුකෝ. හරි ඊට පස්සේ කියනවා එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදලෙන් 6න් එකක් ආහාර සඳහා. හරි හොඳට තේරුම් ගන්න බදු ගෙවීමෙන් පසු තමා ලැබිච්ච මුදලෙන් 6න් එකක් මේකොල්ලෝ ගන්නවා කියලා කියනවා ආහාර සඳහා. පැහැදිලිද? බදු ගෙවුවට පස්සේ හම්බෙන මුදලෙන් 6න් එකක් මේකොල්ලෝ ගන්නවා. හරි බදු ගෙවුමට පස්සේ ඉතිරි වෙන මුදලෙන් 6න් එකක් තමා මම පසු කියලා දාගන්න. නැත්නම් මේ ගාන වරදින්න තියෙන තැනක් තියෙනවා. හරි පසු. හරි 6න් එකක් ගන්නවා ආහාර සඳහා. ඊට පස්සේ කියනවා හරි ආහාර සඳහා වෙන් කරයි ඉතිරි මුදලෙන් 5න් 3ක් වෙනත් වියදම් සඳහා වෙන් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ වෙනත් කියලා මන් දාන්නම්. ළමයි 6න් එකක් වියදම් කළා නම් ඉතිරි වෙච්ච ප්‍රමාණය 6න් 5යි කියලා දන්නවා. හරි එතන මම මෙතනින් දාගන්න ඉතිරි මුදලෙන් 5න් 3ක් තමා වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ. හරි ඉතිරි වෙච්ච මුදලෙන් 5න් 3ක් ඒ බලන්න මේ බලන්න 6න් එකක් ආහාර සඳහා වියදම් කරා නම් ඔයා දන්නවා ඉතිරි වෙලා තියෙන්නේ තව 6න් 5යි කියලා. මෙන්න මේ ඉතිරි මුදලෙන් 5න් 3ක් තමා මේකොල්ලෝ වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ. ඒ කියන්නේ මෙයාට මෙයා කැපිලා ගිහලා මට උත්තරේ එනවා 1යි 1යි 3ට 3 1යි මෙතන 2යි. දෙකෙන් එකක් කියලා එනවා. හරි වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ දෙකෙන් එකක් කියලා එනවා. මම ඒක චුට්ටක් මෙහෙම තියාගන්නම් එහෙම ලියාගන්න නැතුව. හරි එතකොට ඉතිරි මුදලෙන් 5න් 3ක් වෙන් කරනවා වෙනත් වියදම් සඳහා. හරි ගානේ මට මෙහෙම එකක් කියනවා. එච්චරයි කියලා තියෙන්නේ. ජනකට ලැබුණු මුදලෙන් 6න් එකක් ආහාර පාන සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලෙන් කවර භාගයක් ඉතිරි වේද කියලා අහනවා. මාර ලේසි ගාන මේ ගොඩක් ප්‍රශ්න වැඩි වෙන තරමට ඔයාට ගාන විසඳ ගන්න ලේසි. ඔයාට තියලා තිබ්බොත් භාග ගාන රෝමිලක්කන් දෙකකින් වගේ අන්න චුට්ටක් අමාරු ගාන. අරක පියවරෙන් පියවර ගානට අරන් යනවා. මගෙන් අහනවා ආහාර පාන සඳහා වියදම් කළාට පස්සේ ඉතිරි වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා අපි ඒක දන්නවා ඉතින්. හරි මුළු ගාන මං ගන්නම් 6න් 6ක් කියලා 6න් එකක් වියදම් කරනවා 6න් 5ක් ඉතිරි වෙනවා. ඒක ලේසි. එහෙම නැත්නම් මෙහෙම හිතන්න පුළුවන් ඉතින්. චොකලට් එකකින් 6න් එකක් කෑවනම් ළමයි තව ඉතිරි වෙන්නේ 6න් 5ක් කියලා වාට තේරෙනවා. හරි ඒ ලකුණ ගන්න පුළුවන්. ඒක ලේසි. හරි ඊළඟ එකේ මෙහෙම අහනවා ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වෙන මුදල කවර භාගයක්ද කියලා අහනවා. ඉස්සෙල්ලා මං හොයාගන්න ඕනි ආහාර වලට නම් අවුලක් නැහැ 6න් එකයි වෙනත් වියදම් සඳහා කොච්චරද කියලා මම තාම දන්නේ නැහැ. මං කලින් නම් හදලා පෙන්නුවා. මං ඉස්සෙල්ලා ඒක හොයාගන්නවා වෙනත් වියදම් සඳහා කොච්චරද කියලා. 6න් එකක් වියදම් කරා නම් මෙන්න 6න් 5ක් ඉතිරි වුණා. මෙන්න මේ 6න් 5න් මම බලනවා 5න් 3ක් නේ වෙනත් වියදම් සඳහා වියදම් කරන්නේ. නම් 5ට 5ක් කැපෙනවා. මෙතන 3ට 3 1යි 6ට 3 2යි. දෙවරක් එක 2යි මට එනවා එක්වරක් එක 1යි. එහෙනම් වෙනත් වියදම් සඳහා වියදම් කරලා තිනවා දෙකෙන් එකක්. හරි එහෙනම් මගෙන් අහන්නේ ආහාර සහ වෙනත් වියදම් වලට වෙන් කළාට පස්සේ කොච්චර ඉතිරි වෙනවද කියලා ඉස්සෙල්ලා මම හොයාගන්න ඕනි ආහාර සහ වෙනත් වියදම් වලට වියදම් කරලා තියෙන මුළු ප්‍රමාණය. ආහාර හා වෙනත් වියදම් සඳහා වෙන් කරන ලද මුළු ප්‍රමාණය මම කෙටියෙන් මෙහෙම ලියන්න ආහාර සහ වෙනත්. ළමයි ආහාර වලට නම් වෙන් කරලා තියෙන 6න් එකක කොටසක් වෙනත් වියදම් සඳහා වෙන් කරලා තියෙනවා දෙකෙන් එකක කොටසක්. පැහැදිලිද? දෙකෙන් එකක් වෙන් කරලා තියෙනවා. ඒතර පොදු හරේ මම ගන්නම් 6 කියලා. මෙයත් 3ෙන් ගුණ කරා මට එන උත්තරේ 6න් 1 ධන දෙවරක් තුන්වරක් 1 3යි දෙවරක් 3 6යි. උත්තරේ එනවා 6න් 4යි කියලා. මෙන්න ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කරලා තියෙනවා 6න් 4ක්. ඊට පස්සේ ඉතිරි මුදල අහන්නේ වෙන් කළ පසු ඉතිරි මුදල. හරි චොකලට් එකකින් 6න් 4ක් කෑවනම් ඉතිරි ප්‍රමාණය වාට එනවා 6න් 2යි කියලා. එන 6න් අඩු කරනවා මං 6න් 4ක් මට එනවා උත්තරේ 6න් 2යි කියලා. උත්තරේ මට එනවා 6න් මම මෙතනින් දාන්නම් 6න් 2ක් කියලා ආන්සර් එක එනවා. උත්තරේ එනවා 6න් 2යි කියලා. හරි ඔන්න ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කළාට පස්සේ යාට ඉතිරි වුණා 6න් 2ක මුදලක්. හරි ඔන්න දෙවැනි එකේ උත්තරේ එනවා 6න් 2යි කියලා. හැම කෙනාටම තේරෙනවා. ආයි පාරක් කියන්නම්. මුලින්ම හොයාගන්න වෙනත් වියදම් සඳහා මට ආව දෙකින් එකයි. ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කරපු මුළු ප්‍රමාණය හොයන්න. මෙතන තිබ්බ ආහාර සඳහා 6න් එකයි. මෙතන තිබ්බ වෙනත් වියදම් සඳහා දෙකින් එකයි. මේ දෙක එකතු කළාට පස්සේ මට එනවා පොදු හරය අරගෙන 6න් 4යි කියලා. ඉතිරි මුදල අහන්නේ 6න් 4ක් වෙන් කළා නම් ළමයි ඉතිරි වෙලා තියෙනවා 6න් 2ක් කියලා වාට ඒක තේරෙනවා. හරි තුන්වෙනි එකේ මෙහෙම අහනවා ඔහුට දැනට ඉතිරි වෙන මුදල
39600ක් නම් හරි මෙයාට දැන්ට ඉතිරි වෙලා තියෙන මුදල මෙන්න මේ මුදල තමයි ඉතිරි මුදල කියලා කියන්නේ. හරි මම මෙතනින් හදන්න. දැනට ඉතිරි වෙලා තියෙන මුදල තුන්වෙනි එකේ කියනවා දැන්ට ඉතිරි වෙලා තියෙන මුදල හරි ඉතිරි මුදල කියනවා කීයක් කියලාද? ඉතිරි මුදල කියනවා 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් ආහාර පාන සඳහා වෙන් කරන ලද ප්‍රමාණය කොච්චරද කියලා මේ හොඳට අහගන්න. හරි ඉතිරි මුදල 39600යි භාගයක් විදිහට ලියුවොත් මට එනවා 6න් 2යි. ළමයි 6න් 2ක කොටසක් කියලා කියන්නේ කොච්චරක්ද? 39600ක් කියලා එනවා. හරි මගෙන් අහන්නේ බදු ගෙවීමෙන් පසු ආහාර සඳහා වෙන් කළ කොටස. ආහාර සඳහා වෙන් කළ තියෙන 6න් 1ක කොටසක්. එහෙනම් මට හොයන්න පුළුවන් ආහාර සඳහා වෙන් කළ කොටස. එහෙනම් 6න් 1ක් ගන්න. හරි දෙකක් කියන්නේ 39600 යන එකක් හොයන්න මම 39600 දෙකෙන් බෙදනවා. හරි දෙකෙන් බෙදුවොත් මට එනවා 1යි 2ක් 9 18යි 2කට 16යි බිඳුවයි මට එනවා රුපියල් 19800යි කියලා. ඒ කියන්නේ ආහාර සඳහා වෙන් කළ මුදල එනවා හරි රුපියල් 19800යි කියලා. හැම කෙනාටම තේරෙනවා මගෙන් අහලා තිබ්බේ දැන්ට ඉතිරි වෙලා තියෙන මුදල අපි හොයාගත්ත ඉතිරි මුදල 6න් 2යි අන්නේ මුදල දෙනවා රුපියල් 39600යි. එහෙනම් මගෙන් අහලා තියෙන ආහාර සඳහා වෙන් කළ මුදල කීයද කියලා. ළමයි ආහාර සඳහා වෙන් කළේ 6න් 1ක කොටසක් මේ වගේ මේ කොටසෙන් භාගයක්. හරි ඒ කියන්නේ මේ කොටස මම දෙකෙන් බෙදුවා මට එනවා 19800යි කියලා. එහෙනම් ආහාර සඳහා වෙන් කළ කොටස මට එනවා 19800යි කියලා. හරි හතරවෙනි එකේ මෙහෙම දෙයක් අහනවා ඊළඟට බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියලා අහනවා. බදු ගෙවන්න කලින් හරි මොහුගේ වැටුප කීයද කියලා අහනවා. ලින්ක් හොයාගන්න ඕනේ මෙතන. හරි මගෙන් අහනවා බදු ගෙවීමට පෙර එයාගේ වැටුප කීයද කියලා මම ඉස්සෙල්ලා හොයනවා. හරි බදු ගෙවීමෙන් පසු වැටුප කීයද කියලා. බදු වලින් පසු බදු ගෙවීමෙන් පසු වැටුප කොච්චරද කියලා. හරි 6න් 1ක කොටසක් කියලා කියන්නේ 19800යි නම් මුළු කොටස හොයන්න මම මේක 6න් ගුණ කරනවා. ඒ කියන්නේ 190ට මම 6න් ගුණ කරනවා. 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි. අයරන්න මේ 54යි 58යි 5ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 6යි 5යි මට එනවා 11යි කියලා. එහෙනම් අගට බිංදු දෙකක් දාගන්නවා මට එනවා 188යි 188යි අගට දාගන්නවා බිංදු දෙකක් මට එනවා 118800යි කියලා. පැහැදිලිද? බදු ගෙවීමෙන් පසු වැටුප තමයි මේ හොයාගත්තේ. හරි ඇයි මේ මෙතන ගාන කියලා තියෙනවා බදු ගෙවීමෙන් පසු තියෙන මුදලෙන් 6න් එකක් තමයි ආහාර පාන සඳහා වියදම් කරන්නේ. හරි එහෙනම් බදු ගෙව්වට පස්සේ හොඳට තේරුම් ගන්න මේ බදු ගෙව්වට පස්සේ ඔන්න කෑලි 6කට බෙදලා තිනවා සමාන කෑලි කියලා හිතන්න 1 2 3 4 අපි මෙහෙම ගමු. හරි ඔන්න කොටස් 6කට වෙන් කරලා තිනවා සමාන කෑලි 6කට වෙන් කරලා තිනවා මේ එක කෑල්ලක් මේගොල්ලෝ කියනවා අපි බදු ගෙවීමෙන් පස්සේ 19800යි. හරි එහෙනම් මේ මුළු ඔක්කොම කෑලි ටික මට එනවා 118800යි කියලා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. හරි බදු ගෙවීමෙන් පසු මුදල තමයි මේ තියෙන්නේ. හරි ගානේ කියනවා මොකද්ද කියන්නේ? වැඩි වෙන රුපියල් ලක්ෂයෙන් පස්සේ 106ක බද්දක් අය කරනවා කියලා. එහෙනම් මෙයා ලක්ෂයට වඩා කීයක් අරන් තියනවද? අමතරව ඒතර බදු ගෙවිය යුතු මුදල එනවා මට කීයක්ද? බදු ගෙවිය යුතු මුදල මට එනවා කීයක්ද? යුතු මුදල හරි මේ බලන්න මුළු මුදල 118000ක් එනවා බදු ගෙවීමෙන් පසු. හරි ඒකෙන් මම ලක්ෂයක් අඩු කරනවා මට එනවා 18800යි කියලා. තේරෙනවද? 18800ක් කියලා එනවා. මේක තමයි 18800යි කියලා එනවා. පැහැදිලිද? එතකොට මේ මුදල මට ගන්න පුළුවන් නේද? චුට්ටක් අමාරු ගානක්. හරි එතකොට මේකෙන් 106ක ප්‍රමාණයක් තමයි මේකොල්ලෝ බදු අය කරගන්න කියලා කිව්වා. හරි ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩි මුදලෙන් 106ක් බදු අය කරගන්නවා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න මේක. හරි නැත්තම් තේරෙන්නේ නැහැ මේ ගාන. හරි ගානේ කියලා තිබ්බා මෙයාගේ මාසික ආදායම ලක්ෂයට වැඩි නම් අර වැඩි වෙන ගානට ලක්ෂයට වැඩි වෙන ගානට විතරයි බද්දක් අය කරගන්නේ. ඒකට අර ලක්ෂයට වඩා වැඩිපුර යන ඕවර් යන එකට 106ක් අය කරගන්නවා. හරි ඒ අය කරගත්තට පස්සේ ඉතුරු ගාන නේද මේ 18800 කියලා කියන්නේ. ඒක තේරුණාද? 106ක බද්දක් අය කරා නම් අපිට ඉතුරු වෙන්නේ 100ට කීයක්ද?
94ක් කියලා වාට තේරෙනවද? 106ක බද්දක් අය කළා නම් 94ක් ඉතිරි වෙනවා කියලා වාට තේරෙනවද? මේගොල්ලෝ 106ක බද්දක් අය කරනවා. ඒ කියන්නේ 6ක් අපෙන් කපා ගන්නවා. අපිට ඉතුරු වෙන්නේ 94යි. ඒක වාට තේරෙනවද? මුළු පඩියෙන් එහෙම නෙවෙයි. හරි මුළු පඩියෙන් නෙවෙයි. අර වැඩි වෙන ලක්ෂයට වඩා වැඩියෙන් ගන්න ටිකට. එහෙනම් වාට තේරෙනව නේද? මේ 194 කියලා කියන්නේ මෙන්න මේ මුදල කියලා 18800 කියන එක වාට තේරෙනවද? හරි ළමයි 18800 තමයි 194 කියලා කියන්නේ. පැහැදිලිද? යම් කිසි ගාණක් තිබ්බා ඒකෙන් 106ක් මේගොල්ලෝ කපා ගත්තට පස්සේ ඉතුරුනා 18800ක්. හරි 106ක් කපා ගත්තා කියලා කියන්නේ 194ක් තමයි ඉතිරි උනේ. ඒ මුදල තමයි මේ 18800 කියලා කියන්නේ. හරි එහෙමනම් මං හොයනවා මුළු මුදල කොච්චරද කියලා. හරි 94ක් කියන්නේ 18800යි නම් හරි ලක්ෂයට වඩා වැඩි වූ මුළු මුදල. හරි වැඩි වූ මුළු මුදල කියලා මං හොයන්නම්කෝ. වැඩි වූ මුළු මුදල මෙතන වැඩි වූ කියලා කියන එකෙන් අදහස් කරන්නේ හරි ලක්ෂයට වඩා වැඩි වූ මුදල කියන එක තමයි මේ අදහස් කරන්නේ. හරි ලක්ෂයට වඩා වැඩි වූ මුදල. හරි ළමයි 94ක් කියන්නේ 194ක් කියන්නේ 18800යි නම් හරි මම හොයනවා 100ට එකක් කියන්නේ කොච්චරද කියලා මට හොයන්න පුළුවන් නේද? 18800 94න් බෙදුවොත් හරි එකක් කියන්නේ මෙච්චරක්. හරි 94ක් කියන්නේ 18800යි නම් හරි 100ට එකක් කියලා කියන මම දෙපැත්තම 94න් බෙදනවා මට එනවා මෙච්චරයි. හරි මට ඕනි ඔක්කොම ගාන හොයන්න මම නැවත 100න් ගුණ කරනවා. හරි 100න් ගුණ කරනවා. එතකොට මට එනවා 94 ඒවා එකක් තමයි 94 188ට 94 ඒවා දෙකක් තියෙන 2ක් 4 8යි 2ක් 9 18ක් කියලා එනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා බින්දු දෙකක් ඉතුරු වෙනවා 2.4ක් දාගන්නවා පිටිපස්සෙන් මට එනවා රුපියල් කීයක් කියලාද 20000ක් කියලා එනවා. පැහැදිලිද? ආයි පාරක් කියා දෙන්නම් ඒක චුට්ටක් අමාරුයි. පුතේ මෙහෙම එකක් කියලා තියෙන්නේ. හරි එතකොට මට එනවා බදු ගෙවීමෙන් පස්සේ ඒ කියන්නේ බදු ගෙව්වට පස්සේ මෙයා ගාව තිබිලා තියෙනවා 118800ක්. පැහැදිලිද? ඇයි අපි මෙතනින් හොයාගත්තානේ 6න් එකක් කියන්නේ 19800යි නම් 6න් ගුණ කළාට පස්සේ මට එනවා 118800යි කියලා. එතකොට මේ 118800 කියලා කියන්නේ හරි අමතරව යන ප්‍රමාණය කීයද? ඕවර් යන ප්‍රමාණය. මේකෙන් බදු අය කරගන්නේ කොච්චරකටද? රුපියල් 18800 කොටසකට විතරයි. හරි ඒ කියන්නේ ලක්ෂයකටම මේකලෝ බදු ගහන්නේ නැහැ. අර ඕවර් යන ප්‍රමාණයට විතරයි. මෙන්න මේ 18800 කියලා කියන්නේ හරි මෙන්න මේ 18800 කියලා කියන්නේ මේකොල්ලෝ 106ක බද්දක් අය කරගන්නවර වැඩිපුර ප්‍රමාණය. එතකොට බද්ද අය කළාට පස්සේ ඉතුරු වෙන ගාණ නේද මේ 18800 කියලා කියන්නේ. හරි බද්ද බදු ගෙවීමෙන් පසු ඉතුරු මුදල බදු ගෙවීමෙන් පසු ඉතිරි මුදල සම්පූර්ණ මුදල නෙවෙයි අර ලක්ෂය ඇරුණාම ඉතුරු මුදල. හරි එතකොට මේ 194ක් දැන් 106ක බද්දක් අය කළා නම් ඉතිරි මුදල 18800යි නම් මේ 18800 කියන්නේ ඔයාලට තේරෙනව නේද 194ක් කියලා. හරි 194ක් තමයි මේ 18800. මොකද අපෙන් 106ක් කපා ගත්තා ඒගොල්ලෝ. මෙතනිනුත් කපා ගත්තා. මේ බලන්න මෙතනිනුත් 106ක් කපා ගත්තා. මේ පැත්තෙනුත් 106ක් කපා ගත්තා. මුළු ප්‍රමාණය කපා ගත්තට පස්සේ තමයි 94ක් ඉතුරුනේ. මොකද 100ක් තිබ්බා. 100න් 6ක් කපා ගත්තට පස්සේ 94ක් වුණා. මෙතනත් මුදලක් තිබ්බා. මුදලෙන් 106ක් කපා ගත්තට පස්සේ 18800 වුණා. එහෙනම් මම ලිව්වා 94ක් කියලා කියන්නේ 18800යි කියලා. හරිනේ 194ක් කියන්නේ 18800. එහෙමනම් හරි 94ක් කියලා කියන්නේ 194ක් කියන්නේ 18800ක් නම් මම හොයාගත්ත මුලින්ම 100ට එකක් කියන්නේ කොච්චරද කියලා. ඒක හෙව්වේ කොහොමද? 18800 බෙදුවා 94න් 100ට 100ක් හොයන්න මම මේක නැවත ගුණ කරා 100ට 100න් මෙන්න මෙතනින් ගුණ කරා. හරි මෙතනින් ගුණ කරා ඊට පස්සේ මට ආව රුපියල් 20000යි කියලා. හරි එහෙමනම් අර ලක්ෂයට වඩා වැඩිපුර ගෙවලා තියෙන ප්‍රමාණය රුපියල් 20000යි කියලා වාට එනවා. මගෙන් අහලා තියෙන්නේ මොකද්ද? බදු ගෙවීමට පස්සේ ඔහුගේ වැටුප එනම් මට එනවා වැටුප. හරි ලක්ෂයක් තිබ්බනේ කොහොමත් ඒ ලක්ෂයට බදු අය කරගන්නේ නැහැ කියලා අපි දන්නවා. හරි ධන අමතරව තිබිලා තියෙන රුපියල් 20000ක් මට එනවා රුපියල්. එතකොට එයාගේ වැටුප එනවා රුපියල් 1,20,000ක මුදලක් මාසික වැටුපක් තිබිලා තියෙනවා. පැහැදිලිද? මට යාගේ වැටුප එනවා. හරි
හරි මට යාගේ වැටුපේනවා 1,20,000යි කියලා. පැහැදිලිද? එහෙනම් මට යාගේ වැටුපේනවා 1,20,000යි කියලා. නැවත කියනවා මේක තේරුම් ගන්න චුට්ටක් අමාරු ගානක්. හරි. එතකොට අර වැඩිපුර ගිහිල්ලා තියෙන රුපියල් 20,000යි. හරි. එතකොට ලක්ෂයක් යාගාව කොහොමද තිබ්බ ඒකට බදු ගහන්නේ නැහැ. ඒ ලක්ෂයේ මේ 20,000 එකතු කළාට පස්සේ මට මාසික වැටුපේනවා 1,20,000යි කියලා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි යනවා පස්වෙනි ගානට. පස්වෙනි ගානේ මෙහෙම එකක් කියන්නේ. ඒකෙම පස්වෙනි ගාන. හරි. මේක අවශ්‍ය නම් සටහන් කරගන්න. එහෙම එකක් කියනවා. හරි. යම් අවස්ථාවකදී බදු අය කරගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනකගේ ආදායම බදු ගෙවීමෙන් නිදහස් වේ. හරි. දැන් කිව්වේ ලක්ෂයකට වඩා වැඩි නම් මේ බදු ගෙවනවා කියලානේ. ඒවා හිතන්න ලක්ෂ 2කට වඩා වැඩි වුණොත් විතරයි බදු ගෙවන්නේ. මෙයාගේ පඩිය තියෙන 1.20ක්. ඒ කියන්නේ මෙයා බද්දෙන් නිදහස් කියලා කියනවා. හරි. නිදහස් වේ නම් හරි. ඔහු ආහාර සඳහා මුලින් වියදම් කළ මුදල වෙනස් නොවි පවතී නම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන්න මුදල මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. ළමයි ආහාර සඳහා වියදම් කරපු ප්‍රමාණය අපි හොයාගත්ත මෙතන තිබ්බාම මකලා තියෙනවා. හරි ආහාර සඳහා මෙතන අපි ලියාගත්ත කීයයි කියලාද 19800ක් මට ආවේ. ආහාර සඳහා වියදම් කරපු ප්‍රමාණය රුපියල් 19800යි. ඒක මෙයා වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. හරි එතකොට මගෙන් අහනවා මුළු මේ ප්‍රමාණයෙන් කොච්චර ප්‍රතිශතයක්ද අහනවා ආහාර සඳහා වියදම් කරන්නේ. නම් මම ලියනවා ආහාර සඳහා මුදල කියලා දාගත්තා. හරි මම දන්නා මුළු පඩිය දැන් 1.20ක්. ළමයි 1.20ක් තමයි පඩිය. ඒකෙන් x කියලා percentage එකක් වියදම් කරනවා කියලා ගන්නවා. ආහාර සඳහා 100ට x ප්‍රමාණයක් වියදම් කරනවා කියලා ගන්නවා. ඒ වියදම් කළාට පස්සේ හරි මෙතන මුදල මම දන්නවා දැන් ආහාර සඳහා වියදම් කරන 19800යි. එහෙනම් 19800 සමානයි. හරි මේ බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. 1200 ගුණ කිරීම මට එනවා 1200 ගුණ කිරීම x කියලා. ඒ කියන්නේ 1200යි x කියලා එනවා. හරි. එහෙනම් මම දෙපැත්තම 1200න් බෙදනවා. මෙයත් බෙදනවා 1200න්. හරි. මේ බිඳු දෙකට බිඳු දෙක 1200 කැපිලා ගිහිල්ලා x ඉතුරු වෙනවා. හරි. x ඉතුරු වෙනවා. මේ බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. 198 බෙදීම 12 තියෙන්නේ. මේක 12න් බෙදෙන්නේ නැහැ. මම දීර්ඝ ක්‍රමයෙන් බෙදනවා. 198 12න් බෙදනවා. හරි. 12න් බෙදුවොත් 12ක් එක 12යි. මෙතන ඉතුරු වෙනවා 9න් දෙකක් 7යි. 78ට 12 ඒවා 6යි. 6ක් 2 12යි. 6ක් එක 6 72ක් ඉතුරුයි. හරි. 8න් දෙකක් 6යි. 12 5 තමයි 60ක් වෙන්නේ. එහෙනම් මට එනවා x සමානයි 16.5% කියලා. එහෙනම් ආහාර පාන සඳහා වියදම් කරන ප්‍රතිශතය හරි ආහාර පාන සඳහා වියදම් කරන ප්‍රතිශතය මට එනවා 16.5යි කියලා. 16.5ක ප්‍රමාණයක් ආහාර පාන සඳහා වියදම් කරනවා. ආයි පාරක් කියා දෙන්නම් මේ අහලා තියෙන්නේ අපේ අවසාන එක. එතකොට අපි මේ අහලා තියෙන්නේ පස්වෙනි එකේ උත්තරය තමයි මේ දැම්මේ. ළමයි මෙතන තියෙන්නේ හතරවෙනි එකේ උත්තරේ. හරි. මගෙන් අහලා තියෙන්නේ ආහාර පාන සඳහා වියදම් කරන්නේ වැටුපෙන් කවර ප්‍රතිශතයක් දීලා මට එන උත්තරේ 16.5යි කියලා. හරි. ආහාර පාන සඳහා වියදම් කරේ අයිපාරක් කියනවා. මේගොල්ලන්ගේ බදු අය කරගන්න රේට් එක ඉහළ දානවා කියලා කියනවා. එතකොට මෙයා බද්දෙන් නිදහස් වෙනවා. බද්දෙන් නිදහස් වුණාට ආහාර සඳහා වියදම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ආහාර පාන සඳහා 19800යි. හරි. මුළු වැටුපේ 1.20යි. හරි. එහෙමනම් හරි මේ 1.20ෙන් තමයි 19800ක් වියදම් කරන්න. කලින් වියදම් කරේ එහෙම නෙවෙයි. බදු ගෙව්වට පස්සේ ඉතිරි මුදලෙන් තමයි 6න් එකක් වියදම් කරේ. එහෙනම් මේකෙන් මම ගත්ත වියදම් කරන ප්‍රතිශතය දන්නේ නැති ඉඳ x කියලා දාගත්තා. මෙතන 100.2 කැපිලා ගියා. හරි 1200න් බෙදුවා දෙපැත්තම. හරි 0.2 කැපිලා ගිහලා x තනි වුණා. 19800 මම 12න් බෙදුවම මට ආවා 16.5 කියලා. නම් අපි 2024 භාග ගාන මෙහෙම ඉවර කරනවා. මේ විදිහට හැම පාඩමකම පාස් පේපර් ක්වෙස්චන් දාගෙන ලබන සති කුලක දාගෙන යනවා. ප්‍රස්තාර සියලුම පාඩම් වලට අදාළ පාස් පේපර් මේ 2025 ලියන ළමයිට දාගෙන යනවා. channel එක subscribe කරලා තියාගන්න. යාළුවෝ අතර මේක share කරගන්න.